බලන්න පුතේ මේ 7 වසරේ දරුවෝ අපි 7 වසරේ පාඩමක් කරන සාධක පාඩමේ එක කොටසට අදාළ දේවල් අපි අද කතා කරමු. පුතේ බලන්න මේ සාධක පාඩමේදී කතා කරද්දී මුලින්ම අපි දැනගන්න ඕනේ දෙයක් තියෙනවා මේ සාධකයක් කියන්නේ මොකක්ද කියලා. සාධකයක් කියන වචනෙට මේ පාඩමේ ලොකු තැනක් පුතේ තියෙනවා. හරි. සාධක. සාධකය කියන්නේ සාධකයක්. සාමාන්‍යයෙන් සංඛ්‍යාවක සාධකයක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් ඔයාට එකපාර පිළිතුරක් දෙන්න පුළුවන් විදිහේ උත්තරයක් අපි සතුව තියෙන්න ඕනේ. අහගන්න පුතේ සාධකයක් කියලා කියන්නේ යම්කිසි සංඛ්‍යාවක්. ඔයා හිතන්නකො දැන් 254 කියලා. මම ඔයාගෙන් අහනවා මේ 254 හොඳට බෙදෙන සංඛ්‍යා ඉන්නවද? හොඳට කියන අදහස එච්චර හොඳ වචනයක් නෙවෙයි. හොඳට බෙදෙනවා කියන එකෙන් මම අදහස් කරේ අපි සාමාන්‍යයෙන් ඉතිරි නැතිව බෙදෙන වගේ වචනයක්. ඔයා දන්නවා හිතන්නකො නිකමට ඔයා මේක දෙකෙන් බෙදනවා කියලා. 1යි. බිඳුවයි මේ 5යි. 5ට 2යි. දෙවරක් 2 4යි. ඉතුරු 1යි. දැන් මේ 4 ආවම මෙතෙන්ට 7යි. 14යි. ඉතුරු උනේ නෑ ශේෂය බිඳුවයි. පුංචි කාලේ නම් ඔයා දන්න දෙයක් මේකට කියන්නේ ලබ්ධිය, මේකට කියන්නේ ශේෂය. ශේෂය බිඳුවක් වෙනවා කියන්නේ පුතේ අපිට පැහැදිලි මෙයා ඉතාම හොඳින් දෙකට බෙදෙනවා. අන්න හොඳින් දෙකට බෙදෙනවා කියන එකේ තේරුම. එහෙනම් පුතේ ඔයා දන්නවද සාධකයක් කියලා කියනවා ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යාවලට සාධකයක් කියලා කියනවා අපි ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යාවලට. මේ බලන්නකො. දැන් 254 කියන සංඛ්‍යාව දෙකෙන් හරි ලස්සනට බෙදෙනෝනේ. අන්නේ හරි ලස්සනට බෙදෙන එකට අපි කියනවා ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යාවක් කියලා. එහෙනම් කෙටියෙන් අපි කියමු සාධකයක් කියලා කියන්නේ සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවක් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යාව. ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යාව. ඔයා චුට්ටක් මතක තියාගන්න සාධකයක් කියලා හෙවොත් අපි එකපාර කියනවා ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යාව තමයි සාධක කියලා කියන්නේ. තවපාරක් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යාව තමයි පුතේ සාධකයක් කියලා කියන්නේ. ඉතින් ඔන්න බලන්න දැන් සාධක එක පාඩමට අපි එනකොට 7 වසරේදී මේ පාඩමේ ඔයාගෙන් ඔයාට ඉගෙන ගන්න කොටස් දෙකක් තියෙනවා. ඒකෙන් පළවෙනි කොටස තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මම ඒක කියන්න කලින් ඔයාලට චුටි උදාහරණයක් කියලා ඉන්නම්. පුතේ ඔයා පාසල් වයසේ දරුවෙක් විදියට යාළුවොත් එක්ක හරි තනියම හරි යම් කිසි ගමනක් යන්න ඔයාගේ වැඩිහිටියන්ගෙන් ඇහුවොත් දෙමව්පියන්ගෙන් ඇහුවොත් ඒ දෙමව්පියෝ අපිට කියයි පුතේ ඔයා ඔය ගමන යන්න එපා. එහෙම නැත්නම් යන්න. හරි. පුතේ ඔයා ඔය ගමන යන්න එපා. මොකද ඔය ගමන ගියොත් ඔයාට මෙහෙම වෙයි. එහෙම නැත්නම් හරම වෙයි. එයාලා මොනවා හරි උපදේශයක් ඔබට දෙනවා. ඔයා දන්නවද ඒ උපදේශ දුන්නු අම්මා හෝ තාත්තා ඔයා ඒ ගමන යන්න කලින් නේද එහෙම කිව්වේ? ඒ ගමන යන්න කලින් කිව්වේ පුතේ ඔයා ඔය ගමන ගියොත් ඔයාට මෙහෙම වෙයි කියලා. අන්න ඒ වගේ මම ඔයාගෙන් අහනවා පුතා 243 කියන සංඛ්‍යාව තුනෙන් බෙදෙනවද? බෙදන්න කලින් මම ඔයාගෙන් අහනවා 243 තුනෙන් බෙදෙනවද? ඔයා නිකන් හරි බෙදන්න කලින් බෙදන්න පුළුවන් මේක බෙදලා හරියට බලා ගන්නත් පුළුවන් නේ. අර ඔයා ගමන ගිහිල්ලා බලා ගන්නවා වගේ. ඒක ඉතින් ගැලපෙන්නේ නැහනේ. ඒ නිසා 243 මොකද කියන්නේ? තුනෙන් බෙදෙනවද? බෙදන්න කලින් ඔයාට පුළුවන් නම් කියන්න. අන්න හරි. බෙදලා බැලුවොත් නම් මේකට උත්තර එනවා. හැබැයි පුතේ ඔයා දන්නවද බෙදන්න කලින් බෙදීමෙන් තොරව වෙනත් ක්‍රමයකින් නිරීක්ෂණයෙන් හෝ වෙනත් ක්‍රමයකින් ඔයා හරියටම කියනවා මේක බෙදෙනවද නැද්ද? එහෙම නැත්නම් සාධකයක් වෙනවද නැද්ද කියලා. අන්න ඒකට ලස්සන වචනයක් අපි පාවිච්චි කරනවා 7 වසරේදී භාජ්‍යතාව කියලා. වචනය භාජ්‍යතාව. හරි භාජ්‍යතාව. ඔයා බෙදන්න කලින් කියනවා ඉතිරි නැතිව බෙදෙනවද නැද්ද කියලා. අන්න ඒකට කියනවා භාජ්‍යතාව කියලා. ඉතින් අපි දන්නවා අපිට තිබුණ දෙකෙන් පොඩි කාලේ ඉඳන්
දෙකෙන් බෙදීමේ වාච්‍යතා රීතියක් තිබුණා. ඔය දරුවෝ ඒක මතක් වෙයි. ඔයාලට මම සංඛ්‍යාවක් ලියුවොත් ඕනම සංඛ්‍යාවක් ලියුවොත් මම දන්නවා මොනතරම් දිග සංඛ්‍යාවක් ලියුවත් පුතාලා කියයි මේ සංඛ්‍යාව සර් ෂුවර් එකටම දෙකෙන් බෙදෙනවා. බෙදන්න කලින් ඔයා කිව්වේ අද ඉලක්කම නිරීක්ෂණයෙන්. ඔයා දන්නවා දෙකෙන් බෙදෙනවා නම් ඒ සංඛ්‍යාවේ අද ඉලක්කම 0.246 ඉරට්ට සංඛ්‍යාවක් විය යුතුයි. පැහැදිලිනේ? ඒ වගේ පුතේ අපි 7 වසරේ ඉගෙන ගමු මෙන්න මේ කට්ටිය ගැන. 3න් බෙදීමට බාධ්‍යතා රීතියක් වෙනවා. 6න් බෙදීමට බාධ්‍යතා රීතියක් වෙනවා. 9න් බෙදීමට බාධ්‍යතා රීතියක් වෙනවා. ඊට අමතරව 4න් බෙදීමට ඔයාට බාධ්‍යතා රීතියක් එනවා. ඉතින් ඔයා මෙතෙක් දන්න 2 5 10 කියන ඒවට අමතරව මෙන්න මේ 4 දෙනා ගැන ඉගෙන ගන්න තමයි අපිට දැන් 7 වසරේ තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් ඔන්න 3න් 6න් 9න් සහ 4න් බෙදීමේ බාධ්‍යතා රීති ගැන අපි අද ලස්සනට ඉගෙන ගමු. ඉතින් ළමයි දැන් මේ බාධ්‍යතා රීතිත් එක්ක සම්බන්ධ වෙද්දී අපිට නැතුවම බැරි දෙයක් තියෙනවා. අපි ඒකට කියනවා මෙන්න මෙහෙම එකක්. මාතෘකාවක් ලෙස ලියාගන්න යුතුයි. ඉලක්කම් දර්ශකය. ඉලක්කම් දර්ශකය. ඔන්න ළමයි ඔයාගේ පළවෙනි මාතෘකාව වෙනවා ඉලක්කම් දර්ශකය. පුතේ මෙන්න මේ ඉලක්කම් දර්ශකය හොයද්දී අපි කරන්නේ උදාහරණයක් ඉස්සරහ බලාගන්න. ඔයත් කරලා බලන්න ඕනි. යම්කිසි සංඛ්‍යාවක ඔන්නෝම ඉලක්කම් ටික තියෙනවා. අපිට පුළුවන් මෙන්න මේ ඉලක්කම් ටික පොලිමට එකතු කරන්න. 2යි 4යි 6යි 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 12යි 12යි 7යි 19. ඔන්න පුතේ දැන් ඔය ඉලක්කම් ටික එකතු කරාම ඔයාලට 19 ආවනේ. ඉතින් ඔයා දන්නවා 19 නෙවෙයි ඉලක්කම් දර්ශකය. ඔව් ඔයා දන්නේ නැති වැඩි කාවකට නේද? හරි. එහෙනම් 1යි 9යි නැවත එකතු කර යුතුයි. එතකොට එනවා පුතේ 10. අපට සිරි. ආයි ආවේ 10. ඔයාට තේරෙන්නේ දැන් මම මේ මොකද කරන්නේ කියලා. ආයිත් මම 1.0යි එකතු කරලාම 1 එනවා. එහෙනම් ළමයි අපි පළවෙනිටම ගත්ත උදාහරණය ඉතාම හොඳ එකක්. මේ බලන්න පුතේ. ඔයාට වෙච්ච වැඩේ. ඔයා මේ සංඛ්‍යාවේ තියෙන ඉලක්කම් 4 පොලිමට එකතු කරනවා. ඔයා මේ ඉලක්කම් 4 පොලිමට එකතු කරාම ආව උත්තරය තමයි 19. හරිද? හැබැයි පුතේ ඉලක්කම් දර්ශකයක ඉලක්කම් දෙකක් තියෙන්න බෑ. ඒ නිසා ඔයා මේ 19 කියන කෙනාගේ 1යි 9යි එකතු කළ යුතුයි. 1යි 9යි ආයිත් එකතු කරාම දෙයියනේ අපිට ආවේ 10. 10 කියන්නේ ඉලක්කම් දෙකකින් යුත් සංඛ්‍යාවක්. එහෙනම් නැවතත් මේ ඉලක්කම් දෙකම එකතු කරලා ඔයාට කවදා හරි තනි සංඛ්‍යාවක් නැත්නම් තනි ඉලක්කමක සංඛ්‍යාවක් ලැබෙයි. අන්න ඒක තමයි ඉලක්කම් දර්ශකය කියලා අපි කියන්නේ. හරි. ඒ වගේ අපි තව උදාහරණයක් ගමු පුතේ. ලේසි එකක් ගමු. ඔයාලට තේරෙන එකක්. ඔන්න 251 ඉලක්කම් දර්ශකය හොයමු. 2 එකතු කිරීම 5 එකතු කිරීම 1 7යි 1යි 8යි. ඔන්න තවත් නම් එකතු කරන්න කවුරුවත් නැහැ. එහෙනම් ඔබට පැහැදිලි මොකද්ද මම මේ කියන්නේ කියලා. ඉලක්කම් දර්ශකයක් කියලා කියන්නේ පුතේ තනි අංකයක්. මේ වගේ අංක 2 3ක් ආවොත් ඔයා ඒවත් නැවත එකතු කළ යුතුයි ඉලක්කම් දර්ශකය හොයන්න. එහෙනම් ඔයාට පුළුවන් දැන් මම මේ දාන සංඛ්‍යාවල ඉලක්කම් දර්ශක තනියෙන් හොයන්න. ඉලක්කම් ටික එකතු කරලා බලන්න ඉතින් මේ වගේ තනි ඉලක්කමක් කවදා හරි එනකම් ඔයා මේ වැඩේ කරන්න. එතකොට ඉලක්කම් දර්ශකය එනවා. හරි. දැන් දරුවෝ බලා ගන්න අපි ඇයි මේ බාධ්‍යතා රීති පාඩමේදී ඉලක්කම් දර්ශකය ගැන ඉගෙන ගත්තේ කියලා. ඉලක්කම් දර්ශකේ නැතුවම බැරි එකක්. පුතේ අහන්න මේ අපිට ඉලක්කම් දර්ශකය අවශ්‍ය වන බාධ්‍යතා රීති 3ක් තියෙනවා. ඒ තුනෙන් පළවෙනි එක තමයි ඉලක්කම් දර්ශකයේ ඇසුරේ. හරිද? ඇසුරේ භාවිතාවන බාධ්‍යතා රීති 3ක් තියෙනවා. ඒකේ පළවෙනි එක්කෙනාට කොහොම තෝරගන්නවා? ඉස්සෙල්ලාම ගමු
තුනෙන් බෙදීමේ වාච්‍යතා රීතිය තුනෙන් බෙදීමේ වාච්‍යතා රීතිය මම ටිකක් වේගෙන් යනවා වීඩියෝ එකේ කාලය වැඩි වෙන නිසා හැබැයි ඔයා හිමිහිට වැඩි කරගන්න තුනෙන් බෙදීමේ වාච්‍යතා රීතිය අහගන්න පුතා තුනෙන් බෙදීමේ වාච්‍යතා රීතියේදී වෙන්නේ මෙන්න මේක පූර්ණ සංඛ්‍යාවක මේකට භාග දශම සංඛ්‍යා ඒව ගැලපෙන්නේ නැහැ පූර්ණ සංඛ්‍යා ටික විතරයි අපි යොදාගන්නේ පූර්ණ සංඛ්‍යාවක අන්න අපි හෙව්ව ඉලක්කම් දර්ශකය පූර්ණ සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය මෙන්න මෙහෙම වෙනවා නම් කොහොමද 3 හරි 6 හරි 9 හරි උතේ ඔය හොයන ඉලක්කම් දර්ශකයේ තියෙන්නේ ඒකට 3 හරි 6 හරි 9 හරි එනවනම් ඔන්න එම සංඛ්‍යාව ඔන්න පුතේ යම් පූර්ණ සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකයේ හෙව්වම ඔයාට එනවනම් මේ සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකයේ ලෙස 3 6 9 පැහැදිලි එයා තුනෙන් ඉතිරි නැතිව බෙදෙනවා ඒ කියන්නේ 3 සාධකයක් වෙනවා අපි උදාහරණ කිහිපයක් ඇසුරෙන් මේක තේරුම් ගන්න ඕනි දැන් දරුවෝ හැමෝම බලන්න අංක 1 මම සංඛ්‍යා කිහිපයක් දාන්නවා බලමු අපි සාධකයක් වෙනවද නැද්ද කියලා 257 කියන සංඛ්‍යාව අපි බලමු තුනෙන් හොඳට බෙදෙනවද නැද්ද කියලා හොඳට බෙදෙනවද නැද්ද ඒ කියන්නේ සාධකයක් වෙනවද නැද්ද කියලා මෙහෙමනේ ළමයි 2යි 5යි 7යි එකතු කරනවා 2යි 5යි 7යි 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 14යි ඔය දරුවෝ ඉගෙන ගත්තා 14 කියන්නේ නම් ඉලක්කම් දර්ශකයක් නෙවෙයි 1යි 4යි එකතු කරන්න 5යි කියලා දෙන්න. ඔන්න 1යි 4යි එකතු කරාම පුතාලට ආව 5යි කියන උත්තරය. අන්න දැන් ඔයා මතක් කරන්න අර නීතියේ තිබුණේ 3යි 6යි 9යිනේ. 3යි වගේ. 3යි 6යි 9යි ආවොත් මේ වැඩේ වෙන්නේ. එහෙනම් පැහැදිලි. මෙයයි නම් 3ෙන් බෙදෙන්නේ. ඔයාට පුළුවන් ලස්සනට පිළිතුරු අවසන් කරන්න. එම නිසා 3 සාධකයක් නොවේ මොකද පුතේ සාධකයක් කියලා කියන්නේ ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යාවලට නිසා 3 සාධකයක් නොවේ ඔන්න ඕක තමයි 3ෙන් බෙදීමේ වාජ්‍යතා රීතිය කියලා කියන්නේ අපි තව උදාහරණයක් ඉක්මනින් කරමු අපි බලමු 585 දරුවෝ පුරුදු වෙන්න බෑ හැමතිස්සෙම මේ අග ඉලක්කම 3 6 9 නෙවෙයි මම මේ කියන්නේ අපි මේ කියන්නේ මෙයාගේ ඉලක්කම් ටික එකතු කරාම එන ඉලක්කම් දර්ශකයක ඔයා පුරුදු වෙන්න එපා පොඩි කාලේ ඉගෙන ගත්ත දෙකෙන් බෙදීමම හැමතිස්සෙම ක්‍රියාත්මක වෙයි කියලා හොඳයි 18ක් එනවනේ 18 කියන්නේ ඉලක්කම් දර්ශකයක් නෙවෙයිනේ 1යි 8යි එකතු කරමු 9යි කියලා වටෙනවා අන්න ළමයි ඉලක්කම් දර්ශක 9 ආව. ඔබට මතක් වෙයි දැන් නීතියේ තියෙන 3 හරි 6 හරි 9 හරි. එම නිසා 3 සාධකයක් වේද නොවේද? වේ. 3 සාධකයක් වේ. කියලාට පිළිතුරු අවසන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වාජ්‍යතා රීතියට අනුව 3ෙන් බෙදෙනවද කියලා පරීක්ෂා කරන්න පුළුවන්. පුතේ මේකට පෑනක් කොලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට ඒ ඉලක්කම් ටික මනසෙන් එකතු කරලා ඒ එකතු කරපු අවසාන අගයට එන්නේ 3 හරි 6 හරි 9 හරි නම් කියන්න දෙයක් නෑ යා 3ෙන් ලස්සනට බෙදෙනවා. ඒ කියන්නේ 3 සාධකයක් වෙනවා. ඉතිරි නැතිව බෙදෙනවා. හරි. ඉතින් අපි යමු අපේ ඊළඟ වැඩේට. ඔන්න 3ෙන් බෙදීමේ වාජ්‍යතා රීතිය ඉගෙන ගත්තනේ. දැන් යනවා
උඩින් යන එක පාර. 9න් බෙදීම. 9න් බෙදීමේ රාජ්‍යතා රීතිය. ඔන්න දැන් 9න් බෙදීමේ වාජ්‍යතා රීතිය ඉගෙන ගන්න තමයි දරුවෝ හදන්නේ. ඒකටත් හරි ලස්සන එකක් තියෙනවා. එයාටත් ඉලක්කම් දර්ශකය නැතුවම බෑ. මේ බලන්න. නීතිය අපි ලියාගෙන ඉමු. සංඛ්‍යාවක පූර්ණ සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය කලින් ආවේ අර 3 හරි 6 හරි 9 නේ දැන් බෑ. දැන් මෙයාට ඉන්නේ එක්කෙනා. ඉලක්කම් දර්ශකය 9 වේනම් පමණ 9 වේනම් පමණ එම සංඛ්‍යාව 9න් ඉතිරි නැතිව බෙදේ. අයි පාරක් කියමු. පූර්ණ සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය 9 වේනම් පමණ. දැන් වෙන කාටවත් බෑ 9 වෙන්න ඕනි 9න් බෙදෙන්න නම්. මේ බලන්න දරුවෝ. අපි උදාහරණයක් ගමු. 72. පදන්න කෙනෙක් කියමක් නෑ. 7යි 2යි එකතු කරන්න 9. පේනෝනේ 9 වරක් චක්‍රේ ඉන්න හැම කෙනාගේම ඉලක්කම් එකතු කරලා බලන්න ඔයා 9 එන්නේ. හරි? එම නිසා 9 සාධකයක් වේ. එම නිසා 9 සාධකයක් වේ කියලා දරුවන්ට මේක ලියන්න පුළුවන්. අපි තව උදාහරණයක් බලමු. දිග සංඛ්‍යාවක් මොන තරම් ලොකු සංඛ්‍යාවක් වුණත් ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්. එකතු කරමුකෝ ඉලක්කම් දර්ශකය 2 4 5 4 2 7. විග්මන එකතු කරමු. 6යි 5යි 11යි 15යි 17යි 17යි 7යි 24යි. පුතේ 24 කියන්නේ ඉලක්කම් දර්ශකයක් වෙන්න බෑනේ. 2යි 4යි ආයෙත් එකතු කරාවට 6 එන්නේ. කොන්න බලන්න. ඉලක්කම් දර්ශකයෙන් 6 ආවයි. 6 ආවයි කියන්නේ 3ෙන් නම් බෙදෙනවා. හැබැයි 9 නීතියේ පැහැදිලිව තියෙනවා 9 වේනම් පමණක් කියන අර්ථය. එම නිසා 9 සාධකයක් මොකද කියන්නේ? වේද නොවේද? නොවේ. පැහැදිලිව යාට 9න් බෙදීමේ භාජ්‍යතා රීතියසේ නම් කියන්න සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය 9 වේනම් පමණක් එම සංඛ්‍යාව 9න් ඉතිරි නැතිව බෙදේ. ඔන්න දැන් අපි භාජ්‍යතා රීති දෙකක් ඉවර කරලා පුතා. දැන් අපිට පුළුවනි තුන්වෙනි අපේ භාජ්‍යතා රීතියට යන්න. අපි මාතෘකාව ලියගමු. 6න් බෙදීමේ භාජ්‍යතා රීතිය. ඔන්න 6න් බෙදීමකට අපි පොඩි නීතියක් හදාගෙන තියෙනවා. ඒක තමයි භාජ්‍යතා රීතියක් කියලා කියන්නේ. මේ බලන්නකෝ. ඒක ටිකක් අර දෙකට වඩා පොඩ්ඩක් වෙනස්. හරි? මේ බලන්න. ඩිරෙක්ට් ක්‍රමයක් නැහැ. සංඛ්‍යාව හැමතිස්සෙම මතක තියාගන්න පූර්ණ සංඛ්‍යාව දෙකෙන් හා තුනෙන් අනපති පූර්ණ සංඛ්‍යාවක් දෙකෙන් හා තුනෙන් මේ හෝ නෙවි හා කිව්වොත් ඒ දෙන්නගෙන්ම බෙදෙන්න ඕන. හා කිව්වොත් ඒ වැඩ කටයුතු දෙකම සිදු විය යුතුයි. තුනෙන් ඉතිරි නැතිව බෙදෙයි නම් ඉතිරි නැතිව බෙදෙයි නම් 6න්ද ඉතිරි නැතිව බෙදෙයි. ඉතිරි නැතිව බෙදෙයි. මේ අහන පුතේ ඉතිරි නැතිව බෙදෙයි කියන වචනේ ලස්සන වචනේ සාධකයක් කියන එක. ඉතින් මෙහෙමයි. සංඛ්‍යාවක් 6න් හොඳට බෙදෙන්න නම් එයා
අනිවාර්යෙන් දෙකෙන් බෙදෙන්නත් ඕනි, තුනෙන් බෙදෙන්නත් ඕන. එහෙනම් ඔයාලට එකපාර එක කියන්න අමාරුයි. 6න් බෙදීමයි sorry 9න් බෙදීමයි 3න් බෙදීමයි වගේ අපිට එකපාර ඩිරෙක්ට් උත්තරයක් දෙන්න බෑ. හැබැයි ටුටක් හිතුවා පුළුවන් වෙනවා. අනබන් අපි හිතමු 252 කියන සංඛ්‍යාව. ඔයා ලස්සනට පුතේ මෙහෙම කරගන්න මම කියන හින්දා. ඔව්. ඒකට ඔයාලට ලේසි. ඔයා මෙහෙම ඊතල දෙකක් දාගන්න මොකටද කියලා කියන්නම්කෝ මම. එකක් දෙකෙන් බෙදෙනවට අනිත් එක තුනෙන් බෙදෙනවට ඔයා දන්නවා දෙකෙන් බෙදනවා නම් පැටියෝ මෙතන ඉලක්කම විතරයි අපිට වැදගත්. ඕනම සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම හරි ලස්සනට දෙකෙන් බෙදෙනවා නම් මෙයාට හරියක් දාන්න පුළුවන්. නේද? පොඩි හරියක් දාන්න. එනේ බෙදෙනවා. තුනෙන් බෙදෙන නීතිය මම ඔයාලට දැන් ඉගෙනුවා. තුනෙන් බෙදෙන නීතියේ තිබුණේ එයාගේ ඉලක්කම් දර්ශකයේ හෙව්වම 3 6 9 එන්න ඕනේ. දැන් ඉගෙන ගත්තේ ඔයා. එහෙනම් පුතේ ඔයා දැන් මෙතන මෙන්න මේව එකතු කරන්න. ඔයාට 9 ආවා. 9 ආව කියන්නේ ඔයාට හරි ලස්සන හිනාවක් යයි. හරියක් දාන්න පුළුවන්. ඒ මොකද ඉලක්කම් දර්ශකයේ 9 වුණොත් 3නුත් බෙදෙනෝනේ. එහෙනම් පුතේ පැහැදිලි. මේ දැන් දෙකටම හරි වැටුණා කියන්නේ මේ සංඛ්‍යාව දෙකෙනුත් බෙදෙනවා තුනෙනුත් බෙදෙනවා. ඉතින් ඔයා පිළිතුර අවසන් කරන හරි ලස්සනට එම නිසා 6 සාධකයක් වේ. සාධකයක් වේ කියලා පිළිතුර අවසන් කරනවා. ඔන්න එහෙනම් 6න් බෙදීමේ භාජකාරීත්වය ගැන ඔබට පැහැදිලි. අපි යමු තව උදාහරණයක් ගන්නවා. ඒවත් තේරෙයි එතකොට 958 මම ලස්සනට මේක කොටස් දෙකකට වෙන් කරනවා. මේ පැත්තෙන් චෙක් කරමු අපි දෙකෙන් බෙදෙනවද කියලා. මේ පැත්තෙන් චෙක් කරමු අපි තුනෙන් බෙදෙනවද කියලා. ඉතින් පුතේ ඔයාට කලින් කිව්වා වගේම මේක අද ඉලක්කම චෙක් කරාම තේරෙනවා මෙතෙන්ට හරියක් වැටෙන බව. ඇයි දෙකෙන් බෙදෙනවා. ඊට පස්සේ තුනෙන් බෙදීම එහෙම එකපාර හරි දාන්න බෑ. එයාගේ ඉලක්කම් ටික හිමිහිට අපි එකතු කරමු. 9යි 5යි 14යි 14යි 8යි කියලා 22යි 22යි 14යි 8යි 22යි ඔන්න બોලේ දෙකයි එකතු කරාම ඔයාට එනවා 4යි. ආයි ගන්න හරිද කියලා ඔයා 9යි 5යි 14යි 14යි 8යි 22යි 22 කියන්නේ ඉලක්කම් දර්ශකයක් නෙවෙයි. එහෙනම් 2යි එකතු කරන්න 4 ආවා. ඔයා මට කියන්න දැන් ඔයා මෙතෙන්ට හරිද වැරදිද දාන්නේ? වැරදි. ඇයි? තුනෙන් බෙදීමේ භාජක රීතියේ තිබුණේ 3 හරි 6 හරි 9 එන්න ඕනි කියලානේ. එහෙනම් පැහැදිලි පුතේ. එක තැනකට හරි වැටිලා අනිත් තැනට වැරදි වැටුණා කියලා කියන්නේ මේ දෙකම හරියන්නේ නැහැ. ඒ නිසා 6 සාධකයක් නොවේ කියලා ඔයාට එනවා. මම පැහැදිලි දරුවෝ හැමෝටම 6 සාධකයක් නොවේ. මොකද දෙකෙන් හා තුනෙන් යන දෙකෙන්ම නොබෙදීම නිසා. දෙකෙන් බෙදුණු පමණින් 6න් බෙදෙන්නේ නැහැ. එනවා ඒ දරුවන්ට පැහැදිලි දැන් 6න් බෙදීමේ භාජකාරීත්වය ගැන. දැන් අපි යමු පුතේ 4න් බෙදීමේ භාජ්‍යතා රීතිය. අහන්න ළමයි. දැන් අපි දෙකෙන් දන්නෝ, තුනෙන් දන්නවා, 6න් දන්නවා, 9න් දන්නවා, තව ඔයා 5න් දන්නවා, තව ඔයා 10න් දන්නවා. මෙන්න එහෙනම් අවසාන එක්කෙනා 4න් බෙදීමේ භාජ්‍යතා රීතිය. මේකත් අපිට බොහෝ ගැටලු වලදී අනාගතයේ මුණ ගැහෙන එක. අහන්න උදේ මම ලියන ලක්ෂණ සංඛ්‍යාවක අග ඉලක්කම් දෙක සංඛ්‍යාවක අග ඉලක්කම් දෙක 4න් ඉතිරි නැතිව බෙදෙයි නම් ඉතිරි
නැතිව බෙදෙයිනම් ඉතිරි නැතිව බෙදෙයිනම් මුළු සංඛ්‍යාවම ඔය කියන්නා වූ මුළු සංඛ්‍යාවම හතරෙන් ඉතිරි නැතිව බෙදෙයි. ඉතිරි නැතිව බෙදේ. පුතේ අහගන්න. සාමාන්‍යයෙන් ඔයාට දිග සංඛ්‍යාවක් ලැබුණත් මිලියන බිලියන ගාණක් ලැබුණත් ඔයාට තියෙන්නේ අග ඉලක්කම් දෙක චෙක් කරන්න විතරයි. ඒක හරිය ලේසි ක්‍රමයක්. අග ඉලක්කම් දෙක හතර වරක් චක්‍රයේ තියෙන කෙනෙක් නම් පැහැදිලිවම ඔය දිග සංඛ්‍යාව වුණත් හතරෙන් බෙදෙන්න පුළුවන්. උදාහරණයක් ගන්නම් ළමයි. ඔන්න මම හිතන සංඛ්‍යාවක් දාලා. ඔව් මම දන්නවා ඔයාලට මේ සංඛ්‍යාව කියවන්නත් පුළුවන්. අපි මේ වෙලාවේ ඒක නොකරමු. අපිට අවශ්‍ය මෙයා බලලා කියන්න බෙදන්න කලින් බලලා කියනවා බෙදන්න කලින් හතරෙන් බෙදෙනවද නැද්ද වගේ. අපි ඒකට කියනවා බාධ්‍යතාව කියලා. පුතේ අහගන්න මේ කියන එකට අනුව අග ඉලක්කම් දෙක. ඔන්න ඔයා බලාගන්න සංඛ්‍යාවක හැමතිස්සෙම මතක තියාගන්න පූර්ණ සංඛ්‍යාව තමයි. පූර්ණ සංඛ්‍යාවක අග ඉලක්කම් දෙක හතරෙන් බෙදෙයි නම් එහෙනම් අපි දැන් මෙයාගේ අග ඉලක්කම් දෙක කොටු කරගමු. අග ඉලක්කම් දෙක විතරක් චෙක් කරමු. 72 ගැන මොකද කියන්නේ? ඔයා මේක හතරෙන් බෙදලා බලන්න. හරි ලේසි. හතර වර චක්‍රයේ 80 ඉන්න ඕනේ. නැහැ 10 72 ඉන්නවා. ඔන්න බලන්න. හරියටම 32 එනවා. ඒ කියන්නේ ශේෂය බිඳුවයිනේ. එම නිසා පුතේ කියන්න දෙයක් නෑ මේ මුළු සංඛ්‍යාවම. මේ හතර සාධකයක් වේ. මම මේ සාධකයක් වේ කියලා හැමතිස්සෙම කෙටියෙන් ලියන්නේ මොකක් වෙනුවෙන්ද? ඉතිරි නැතිව බෙදේ. එම නිසා මේ දිග සංඛ්‍යාව හතරෙන් ඉතිරි නැතිව බෙදේ. එසේනම් එය සාධකයක් වේ. අපි දෙවැනි උදාහරණයෙන් මේ වැඩ ඉවර කරනවා. ඔයාගෙන් ඕනෑම සංඛ්‍යාවක් කියලා වයින්. හරි. ඔන්න හොයාගන්නකෝ. ඔන්න ඔය සංඛ්‍යාවේ අග ඉලක්කම් දෙකට තියෙන පුතේ 82නේ. 82. අපි 82 අරගෙන බලමු. හතරෙන් බෙදෙනවද කියලා. මෙච්චර කරන දෙයක් නෑ. 80 කියන්නේ අනිවාර්යෙන් හතරෙන් බෙදෙනවනේ. නෑ ආයෙත් බෙදෙන්නේ 84නේ. 82 බෙදෙන්නේ නැහැ. එහෙනම් මේක සාධකයක් වෙන්නේ නැහැ. හැබැයි අපි ගාන පිළිතුරු ලියද්දි විශේෂණ විභාගයකදී වගේ අන්න එතකොට මේ වගේ ඔයා තින් එකමඩ කරලා දෙන්න. දෙවරක් 4 8යි බිඳුවයි. මේ ඔයා ගාන හදපු ක්‍රමේ තව කෙනෙකුට කියන්නත් පුළුවන් ලියලා පෙන්නන්නත් පුළුවන් නේ. කන් ඇහෙන්න නැති මිනිස්සුන්ට නම් ලියලා පෙන්නන්න ඕනේ. අන්න එතකොට විභාගවල වෙන්නේ ඒ වගේ දේවල්. විභාගවල තියෙන්නේ ලිඛිත පරීක්ෂණ ලංකාවේ. ඒ නිසා කන් ඇහෙන්න නැති මිනිස්සුන්ට දෙයක් පැහැදිලි කරනවා වගේ ඔයා මේවා පැහැදිලි කරන්න ඕන. 4 නෑ බිඳුවයි පැහැදිලි දෙකක් ඉතුරු වෙනවා. අන්න පුතේ දෙකක් ඉතුරු වෙන නිසා එම නිසා 4 සාධකයක් නොවේ කියලා ඔයාලට කියන්න පුළුවන්. එහෙනම් දරුවෝ පැහැදිලි අපි අද ඉගෙන ගත්ත බාධ්‍යතා රීති 4 දෙනෙක් ගැන උදෙන් ඉන් 3 දෙනෙකුට ඉලක්කම් දර්ශකය වුණා. එක්කෙනෙක්ට ඉලක්කම් දර්ශකය අවශ්‍ය උනේ නැහැ. ඉතින් ඔන්න බාධ්‍යතා රීති ටික ඔය ටික තමයි තියෙන්නේ. ඉතින් ඔයා දෙතුන් පාරක් මේ වීඩියෝ එක බලලා හොඳට බාධ්‍යතා රීති ඉගෙනගෙන බාධ්‍යතා රීති ඇසුරෙන් තියෙන ගැටලු විසඳන්න යන්න. ඒව වෙනම පැටර්න් එකකට තියෙන ගැටලු තියෙනවා. අපි ඒව ගැන නැවත වෙනම කතා කරමු.